හරි මිස් හරි. අපි දැම්ම මෙන්න. ඔයි. තමුසේ අක්කට කිව්වද පූස මලා කියලා? අන්න නඩනවා උගාලා. ඌ මේ මගෙන් ඇහුවා පූසට කන්න දැම්මද කියලා. මං ගෝ ඉතින් ඌයේ දවල් මැරලා හිටියනේ. දැන් කොහොමද කන්න දාන්නේ කියලා. තමුසේ මෝඩේන්නේ ඔයි. පොඩ්ඩක් කල්පනා කරනකො දැන් අක්කයි අම්මයි දෙන්නම අප්සෙට් එකේ ඉන්නේ. දැන් ආච්චි හොස්පිටල් එකේ ඉන්නේ හින්දා. ඌ වගේ නරක ආරංචියක් එකපාර කියනද පොඩ්ඩක් සර බාල කරලා කියන්න තිබ්බනේ තමුසේ මෝඩේන්නේ ඔයි. ඉතින් ඔයි මැරුණා කියනද වෙන කොහොමද කියන්නේ? තමුසේ ඉතින් ඒක පොඩ්ඩක් සර බාල කරලා ස්ටෙප් බයි ස්ටෙප් කියන්න තිබ්බනේ. දැන් තමුසේ කියන්න තිබ්බා. දැන් අක්කා දන්නවනේ පූසා අසනීපෙන් හිටියේ දැන් සති දෙකක් විතර තිස්සේ. ඊයේ උදේ බලපුවාම ඌ උදේට කාලා තිබ්බෙත් නෑ. ඊට පස්සේ මම දවල් අරුවෙන් නම් දැක්කා ඌ අහල උඩ එහෙම ඇවිද ඉන්නවා. හවස් වරුවේ බලනකොට ඌ මිදුල වැටලා හිටියා. ඌ නැති වෙලා ඌ හොඳ ආත්මෙක ඉපදිලා ඇති. ඒ වගේ කිව්වනම් අක්කලා දුක අඩුයි. දැන් තමුසේ අවුරුදු 30 නෙවෙයි පොඩ්ඩක් පරිණත වෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරනවා. මේ ඒක නෙමෙයි. හොස්පිටලෙන් කතා කරේ නැද්ද? ආච්චි කොහොමද දන්නේ නැහැ. ඌ මේ කෝල් එකෙන් ආවේ. මේ දැන් තමුසේ දන්නවනේ දැන් ටික දවසකින් ඉඳන් ආච්චි අසනීපෙන් හිටියේ. මේ ඊයේ උදේට ආච්චි කාලත් නැහැ. අද උදේ බලනකොට වහලේ උඩ ඇවිද ඉඳලා. මේ දැන් දීට කලින් බලනකොට මිදුළු වැටලා ඉන්නවලු. ආච්චි හොඳ තැනක ඉපදිලා ඇති. අම්මේ ආච්චි නැති වෙලාලු. ඉකි හොයි. උඹ කෙලින්ම කියන්න එපා අප්සෙට් එක. සර බාල කරලා ස්ටෙප් බයි ස්ටෙප් කියපන්.